හරි අයිබෝන් කියන්න නෑ අයිබෝන් කියන්න මොකටද ඕනේ නෑ අයිබෝන් මේ ඕනේ හරි මේ මොකද්ද අද ගන්නද ටොපික් එක මොකද්ද අපි කතා කරන්නේ ඒලල් කාලේ සෙට් වෙන ආතල් හොඳ මේක ඔව් හොඳ මේකෙන් පටන් ගමු හොඳ හොඳ මේක මොකද්ද මේක අපි කතා කරන්න ඉන්න ටිකක් පොඩ්ඩක් කියලමුනේ ඔව් අපි අපේ යාළුවන්ට සෙට් වෙච්ච ඒවා අපිට සෙට් වෙච්ච ඒවා ඔක්කොම කතා කරමු වැඩිපුරම ක්ලාස් වල ළමයින්ට සෙට් වෙච්ච ළමයි සෙට් වෙච්ච ඒවා වැඩිපුරම මේක තමයි අපි කතා කරන්නේ අපි අපේ අවුරුදු 6ක 7ක දින අත්දැකීම් එක්ක ළමයිට වැඩිපුරම සෙට් වෙච්ච ආතල් ඇයි එලල් කෙලවෙන්නේ කියලා වෙන්නේ ඇයි එලල් හරියන්නේ ඒකත් කතා කරමු ඔව් ඕක මේ මෙහෙමයි ඇත්තට දැන් පළවෙනිම කතාව තමයි ඔය අර පිස්සු නටනට ඉඳලා වැඩ කරන සෙට් එකක් ඉන්නවනේ එනේ පිස්සු නටනට ඉඳලා ට්‍රැක් කරන්නේ උන්ට තමයි හොඳටම අන්තිම කාලෙද්දී ඔය ආතල් ටික සෙට් වෙන්නේ අර කරපු ටික ඔක්කොම ඔව් නැති වෙලා යන්නම සෙට් වෙනවා සාමාන්‍යයෙන් එක්සෑම් එකට මාස දෙකක් තුනක් වගේ තියෙද්දි ඒ කියන්නේ පිස්සු කෙලවමු කියලා ඔබ අදහස් කරේ මොකද්ද? පිස්සු කියලාපු කියන්නේ දැන් සාමාන්‍යයෙන් අර පොඩි කාලේ නම් කියන්නේ පටන් ගත්ත දවස් නම් වැඩ කරන් යන සෙට් එකක් ඉන්නවනේ. ඒ සෙට් එක නෙවෙයි අර මධ්‍යස්ථ ලෙවල් එකේ ඉඳලා අන්තිමේට ඒපස් ටිකක් එහෙම වැඩිපුර ලියලා පොඩ්ඩක් අප් වෙලා එන සෙට් එකක් ඉන්නවනේ. අන්න ඒ සෙට් එකට තමයි යෝක හොඳටම කියන්නේ අර ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද ඒක? ඩිසිප්ලින් දෙකට අපි කියන්නේ. අර ඒ කියන්නේ විනය විනය ඔය ඒක අර හරියට කන්ට්‍රෝල් එකේ තියාගෙන මුලේ නම් ඕක ඩිසිප්ලින් එකත් එක්ක ආපු සෙට් එකක් ඉන්නවා. තව සෙට් එකක් ඉන්නවා වැඩ කරන්නේ නැතුව ඉඳලා අන්තිමට ටිකක් මැද හරියට යනකොට සෙට් වෙලා වැඩට බැස්ස සෙට් එකක් ඉන්නවා. ඔව් නෑ අපි දැන් සරලව හිතුවොත් සාමාන්‍ය හෝල් ක්ලාස් එක ළමයි හිතමු 1000ක් විතර ඉන්නවා කියලා. එතකොට ඒ වගේ හෝල් ක්ලාසුත් තියෙනවනේ දැන් 4ක් 5ක් නුවරම. ඔව්. නමුත් නුවරින් මෙඩිසින් හරි ඉන්ජිනියරින් හරි ඔක්කොම ගත්තත් ගන්නේ 200 ගාණක්. يعني ඔක්කොම එතකොට එතනත් දැන් ඒ පාසස් ගත්තොත් එතන ළමයි ඉන්නේ 250ක් 250ක් අපි දන්න අපේ යාළුවෝ අපි ඉස්කෝලේ කාලේ අපි ඉගෙන ගත්ත කාලෙත් දන්නවා පන්තියෙන් භාගයට භාගයක් සමහරට S fail C ඔය මට්ටමේ තමයි යන්නේ මොකද්ද මේ මැදදී ඔය කෙලවෙන සීන් එකත් එක්ක ඕක කතා කරොත් ඒ කියන්නේ මුල විනේ අවුලක් තියෙනවා මුලේ ඔව් ඒ කියන්නේ ඔක රිසල්ට් එකත් එක්ක කතා කරොත් සාමාන්‍යයෙන් C CS CS ඔය ලෙවල් දෙකට වැටෙන්න හේතුව වගේ තමයි ඉතින්. එකක් තමයි අන්තිම කාලෙද්දී සෙට් වෙන හොඳ ලව් එකක්. හරිද? ඕකනම් ඔක බහුතරයකට වෙනවා. මම දැකලා තියෙන ගොඩක් අයට වෙනවා. ඒ කියන්නේ අර ඩිසිප්ලින් එක තියාගෙන කියන්නේ අර අපුඩි කතාවක් තියෙනවානේ අර අල්ලන් ඉඳලා අමාරුම තැන තමයි කොහොමත් අල්ලන් ඉන්න ඕන තැන වගේ. ඒතර අන්තිම මාස 3 වගේ නේද? ඒ කියන්නේ බා ලව් එකක් තිබ්බොත් ගොඩ දාගන්නම අමාරු. කොට දාගත්ත මිනිස්සු ඉන්නවා එවනට මටත් හිතෙන මට හිතෙන මෙහෙම ඒ කියන්නේ සමහර අය දෙනවා දැන් ලව් එකක් කිව්වහම අපි 1000න් එකක් වගේනේ 1000කින් එකක් විතර ගොඩ යන සීන් එක තියෙනවා ඒකත් හැබැයි ගොඩ යන්නේක අමාරු කරලා ගොඩ යනවා වගේ සීන් එකක් තියෙනවා නේද ඔව් කියන්නේ දැන් අපි දමු දිස්ත්‍රික්කයේ පළවෙනි 100 අතුරට තියෙන එක්කෙනා නේ අපි දන්නේම නෑනේ ඔව් 150ට වගේ ගිහලා ගොඩ යන සීන් එකක් අනිත් එක සෙට් වෙන දෙන්නත් පාට්නත් අනිවාර්ය උදව් අනිවාර්යෙන් බලපාන අනිවාර්යෙන් බලදී අපිට කියන්න බෑනේ කවුද සෙට් වෙන්නේ කියලා නේ ඔව් දැකපු ඒවා දේවලුත් එක්ක ඔයාලා මොකක් නැද්ද මම උදාහරණ මන්න මතක් වෙනවා අපේ කොල්ලෙක්ව කියන්න බෑ මේ කොමාරි පොර මේ මගේ මාළු යාළුවෙක් ඌ ඒ නමයක් ගත්තා දැන් මට නම් ඒ නමයක් නැහැ හරිද ඉතින් ඌ ඒ නමයක් අරගෙන කොමාරි කෙල්ලෙක් සෙට් වුණා ඒලල් කාලේ සෙට් වෙලා යනකොට දැන් අපි දැන් වැඩ කරන ඔය එකතු වෙලා වැඩ කරනකොට මූ එනවා ඇවිල්ලා ෆෝන් එකක් ගන්න අපිට එච්චර ෆෝන් තිබුණේ නැහැ මට ෆෝන් එකක් එහෙම තිබ්බා මොකද ගෑල් ළමයන් මම හිතන්නේ අරන් දීලා තියෙන හරි ඒක නැතුව බෑනේ ඒකට අවශ්‍යතාවය ඔව් ඊට පස්සේ කොමාරි මුන් දෙන කතා කරනවා ඉතින් බැන ගන්නවා අද ඉවරයි කියලා යනවා අද මේක ඉවර කරනවා මචං කියලා යනවා ආපහු එනවා නෑ බං ඒක එහෙම නෑ බං කියලා ඉන්නේ කොමාරි අන්තිමේට මනුස්සයා කොහොමද ડોක්ටර් කෙනෙක් වෙන්නම තමයි වැඩ කරේ හැබැයි අවුල තිබ්බේ අඩුම S3ක්වත් දාගන්න බැරුණා ඒ නමයක් තියෙන පට්ට ගොල්ලෙක් දක්ෂ ගොල්ලෙක් කොහොමද S3ක්වත් දාන්න බැරුණා තුනම ෆේල් වුණා කොහොමද ඊට පස්සේ සෙකන්ඩ් ෂයි කරා ඒත් ස්කිප් කරා තර්ඩ් ෂයි එක කරා ඒත් බෑ කියන්නේ ෆේල් වුණාම දන්නවනේ ඔක සමහර තැනට තුනේ තුන කරන්න අරක මේක බයිලා ගහුවට ඔක දන්නවනේ ඒක බෑනේ ඒක අමාරුයිනේ ප්‍රැක්ටිකල් නෑනේ ගොඩක් වෙලාට C3ක් අවම වශයෙන් C3ක් S3ක්වත් අඩුම આવොත් ඔන්න නැත්තම් අර සුපීරියම මීටරයක් මුකුත්ම නොකර ෆේල් වෙලා ෆේල් වෙලා අන්න හරි එහෙම වෙන්න ඕනේ එහෙම වෙන්න ඕනේ එහෙම නැතුව නෝමල් වැඩ සාමාන්‍යයෙන් වැඩ කරලා F එකක් ගත්ත එකෙක් ඊළඟ පාරේ ඒකක් දානවා කියන ටිකක් ඔය ඉඳන් ඔය මට ලව් සීන් එකේ තියෙන හොඳම උදාහරණය මතක් වෙන්නේ මගේ ඉස්කෝලේ කාලේ ඔය යාළුවා ඒ අපිටත් තියෙන උදාහරණ නැතුව නෙවෙයි නමුත් ඒ කියන්නේ අපේ ජීවිත අත්දැකීම් වල තියෙනවා නමුත් අර සෙට් වුණාට පස්සේ අපි දන්නේ නෑනේ පාර්ට්නර් මොනවා වගේද කියලා ඔව් අවසානයේ වෙන්නේ ඕක තමයි ඒකත් එක්ක ඉතින් තව එනවනේ දැන් ඕක
ලව් එකක් තියෙනවා කියන්නේ වෙනම ප්‍රශ්න සෙට් එකක් වෙනවනේ. අනිවාර්යයෙන් ඒකටම ආවේනික වෙච්ච වෙනම ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. තියෙනවා. ලව් කරන ඕන එකෙක්ට තියෙන ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න සෙට් එක ඔලුවට ආවහම ඒකත් එක්ක ඔය වැඩ ප්‍රශ්නයක් කරන එක එක්ක කියමුද? ඔව්. මොන වගේ ප්‍රශ්නද? සාමාන්‍යයෙන් ඉතින් රණ්ඩු වෙන එකම. ඔව්නේ. දැන් අද රණ්ඩු වෙනවා. අද රණ්ඩු වෙලා දවස් කෙල්ලෝ පට්ට දෙකක් සැකයිනේ ඔව්. කෙල්ලෝ. කොහොමත් ඔය වයසට කොහොමත් සැකයිනේ. සැකයිනේ ආයි. දැන් ඕක ටිකක් ලොකු වුණාට පස්සේ එහෙම ලොකු ප්‍රශ්නයක් තේරුම් නෑ. ගැනීම. යුනිවර්සිටි වගේ ගියාට පස්සේ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් යුනිවර්සිටි නෑ. ගියාම දැන් අපිත් කෙල්ලෝ ආශ්‍රය කරනවා, මේ කෙල්ලොත් කොල්ලෝ ආශ්‍රය කරනවා. එතකොට ඒක නෝමල් වුණා. මේක සැකේ කියන එක ලොකුවට ඉන්නේ. තේරෙනවා. ඒක කොහොමත් කියලා වෙනවා නම් කොහොමත් කියලා වෙනවා නැත්තම් කොහොමත් නෑ කියන ලෙවල් එකට එනවා. දැන් උතන කරන්නේ උතන වෙනම ප්‍රශ්න සෙට් එකක් කියන්නේ. ඒ වයසට අදාළ ප්‍රශ්න සෙට් එකක් වෙනම තියෙනවා උන්ට. අන්නේ ප්‍රශ්න සෙට් එක එනවා. ඒතකොට දැන් තරහ වුණා වුණත් දැන් ඔය තරහ කොච්චර වුණත් ඉතින් යාළුවෙලා ඉන්න කෙල්ල තරහ වුණාම 100% ફોකස් කරලා වැඩ කරන්න බෑනේ. බෑ. ඔව් ඒක හරි. හරි. ඒකත් එක්ක ක්ලාස් එකේ කරන ටික කොහොමත් ඔළුවට ඔලුවට යන්න. අර මං අරුගෙත් දැක්කේ ඒක කියන්නේ. ඌ වැඩ කරන්න ආවට ඌ ඉන්නෙත් ඒ සීන් එකේ. ඒ කියන්නේ මේක ක්ලාස් එකේ තිබ්බොත් තවත් හරි. තවත් ක්ලාස් එකේ හිටියොත් අපි දැකලා තියෙනවානේ ඒ ඔව්. බලනවා මේ බලනවා අපව ඉන්ටර්වල් එක දෙන්නේ කොයි වෙලාවෙද බලන්න. බලනවා. දැන් ඌ ඔය කේස් එකත් එක්ක මේ ප්‍රශ්න ඊට පස්සේ ගෙදෙට්ට මොකක් හරි සැකයක් හිතුනොත් ඒකත් ලොකුවටම බලපාන. ඔව්. අන්න ඒවත් එක්ක අනිවාර්යෙන් පාඩම් වැඩ ටික මග ඇරෙනවාමයි. එතකොට ඕක අර අන්තිම කාලෙට සෙට් වුණොත් එහෙම මුද්දටම හරි. ඔව් මුද්දටම සුපිරිම වැඩ කරන්න ඕන කාලෙ සෙට් වුණොත් එහෙම මුද්දටම සමහර දැන් අපි ඉන්නවනේ කාලයක් හොඳට ඉන්නවනේ. ඔව් අපේ උදාහරණ තියෙනවා අපිට. උදාහරණ තියෙනවා. උදාහරණ සුපිරියටම වැඩ කරන් එනවා. එතකොටම කරන් එනවා. මාසයක් තියලා තමයි set මාසෙත් තියලා දෙට්ට ඉවරයි. ඉවරටම ඉවරයි. ඒ ඊට කියන්නේ පස්සේ පීක් කෙලින්ම එකමනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒකේ හිටපු එක ඔය එක මාසය ඇතුළත අනිවාර්යෙන් 100කට ඩ්‍රොප් 100කට. වෙනවාමයි අර කියන්නේ මුල්ලේ ඉඳන් හරියටම වැඩ කරන් ඇවිල්ලා මුද්දටම ඉන්න ළමයෙක් කැරෙන්න කොහොම හරි දැන් අපේ ළමයි ගොඩක් කරන්නේ ඉතින් වැඩ කරලා හුරුවට හුරු වෙලා වගේ යන්නේ එක්සෑම් වලට. ගොඩක් එහෙම කරනවානේ. අර තියරි බේස් නැතුව දැන් ඒ කියන්නේ ළමයාට ගණන් මුකුත් ප්‍රැක්ටිස් කරන්න ඕනේ නැහැ. ඒ ළමයා තියරි එකකින්ම වැඩේ කරනවා කියලා හිතන්නකො. එහෙම ළමයට ගැටලුවක් නැහැ. අපේ ළමයි ප්‍රැක්ටිස් එක ප්ලස් තියරි එකත් එක්ක නෑනේ. එහෙම වුණාම අනිවාර්යෙන් ටොප් වෙනවාමයි. රිසල්ට් එක නම් ෂුවර් එකටම රිසල්ට් එක එක අකුරකින් පල්ලයට එනවා. ඔව් එතකොට මේ ඊළඟ එක තමයි මේ මොකද්ද මේ ලව් එකක් දාලා ගොඩ ගියපු මට එහෙමත් උදාහරණයක් තියෙනවා. එහෙම තියෙනවා. අපිත් තියෙනවා. අපේ ෆැකල්ටිත් ඉඳලා තියෙනවානේ. ඒ කියන්නේ මං හැබැයි ඒගොල්ලෝගේ දැක්ක දේ තමයි අර පාර්ට්නර් නියුට්‍රල් සාමාන්‍යයෙන්. ඒ කියන්නේ අර එහෙම ලොකු ෆෝස් කරන්නේ අර දේවල් වලට ඒ කියන්නේ ඒ කියන්නේ උන් දෙන්න එකතු වෙලා කරන්නේ වැඩ කරනවා. වැඩ කරන්න හරි. දෙන්න වැඩ පාඩම් කරන්නේ. ක්ලාස් කට් කරන්නේ. දෙන්න ලව් කරනවා කියලා කරන්නේ වැඩ කරන්නේ. හරි. එහෙම වුණාම හරි. හරි. ඒ කියන්නේ අනවශ්‍ය දේ නෑ. පාඩම් කරන දේ තමයි ලව් එක ඇතුළේ එයාගේ තියෙන සක්සස් වෙන එකනේ. ඒක තමයි වෙන්න ඕනේ මේ කාලය ඇතුළේ මම නම් හිතන්නේ. ලව් එකක් තියෙනවා. කොහොම කිව්වම අර මුන් මේ එහෙම කරන්න කියලා හිතා. මං කියන්නේ ලව් එකක් සමහරව ඉන්නවනේ දාලම යන්න බෑ කියලා හිතන් ඉන්නවා. ඔව්. ඒ කියන්නේ අපි හිතමුකෝ ලව් එකක් තියෙනවා නම් එහෙම වෙන්න ඕනේ මං කියන්නේ. එහෙම නැත්තම් කොහොමද එහෙම නැත්තම් මේ කෙලවෙනවා. ඕක කොහොමද දැන් මෙතන දැන් අල්ලන් ඉන්නවා කියමුකෝ. දැන් ඒ ලෙවල් කාලේ කොහොම හරි අල්ලන් ඉන්නවා. ඔව්. දැන් ඔතනින් එළියට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඔව් අනිවාර්යයෙන්. අනිවාර්යෙන් නැති වෙනවා. ෂුවර් රන් ෂොට්. ඒකත් උදාහරණයක් තියෙනවානේ. දැන් අපේ මං එක නම් කියන්නේ නැහැ මොකද අඳුරන ළමයිනේ මේ කොහොම හරි ඔය එක ළමෙක් හිටියා මං ගෑනු ළමයාද පිරිමි ළමයාද කියන්නේ නැහැ. කොහොම හරි ළමයා ගෑනු ළමයා තර්ඩ් ෂයි එකත් ලියනවා. කොල්ලා සෙකන්ඩ් ෂයි එකේ තේරුණා කැම්පස් එකට. හරිද කැම්පස් එකේ තේරුණාට පස්සේ කොහොම හරි එනවා. දැන් මගේ පන්තිරේ මුලින් ඉඳන්ම ෆස්ට් ෂයි එක දැම්ම ආපු ළමයි. හරි. ඒතකොට කොල්ලා නම් සෙකන්ඩ් ෂයි එකේ මෙෂුවර්ට් එකක් දැම්ම ෆස්ට් ෂයි බී එකක් තිබ්බා. කොහොම හරි ෂයි දෙකෙන් මගේ තමයි යා. ඇවිල්ලා කොහොම හරි මිනිස්සයා කැම්පස් ගියා. ඔව්. ගියාට පස්සේ මොකද උනේ අවුලක් නැහැ ඒත් තාම එපෑක තියෙනවා එපෑක තිබ්බට අන්තිමට කෙල්ල තර්ඩ් ෂයි එක ලියනවානේ ලියලා ගෙදර ආපු දවසේම කිව්වා මේ මට බෑවත් එක්ක සම්බන්ධ ගෙනියන්න මෙහෙමයි කියලා ඉවර කරා. ඒ කියන්නේ ඌ අර එක්සෑම් එක ලියන නිසා ඔව් ඇත්තටම හොඳයි. ඌ හොඳයි. ඒත් හොඳයි. නරක නෑ. ඌ හොඳයි. නැවතුණා. නමුත් කොහොම හරි ඕක තියෙද නැද්ද කියන්න බෑ. නෑ ඕක තේරෙනවා ඉතින්. ඒ කියන්නේ උඩට යනකොට කොහොමද දැන් හිතන්නකෝ දැන් අවුරුදු 17 දී යාළු වෙච්ච දෙන්නේ අවුරුදු 26 අවුරුදු 10ක් ගමුකෝ. අනිවාර්යයෙන්. ඔය අවුරුදු 10 පාත් දෙකකනේ යන්නේ. පාත් දෙක ගැලපෙන්නේ නැහැ නේද උඩ? එතකොට අනිවාර්යෙන් නොගැලපීම වෙනවා. නොගැලපීම වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක ෂුවර්. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ හිතන විදිය පාව වෙනස්. හිතන විදිය පාව වෙනස් වෙනවා. අනිත් එක මිනිස්සෙක් අවුරුදු 27ක් විතර වුණාට පස්සේ ඔය 17 හිතපු විදිහට හිතන්නේ නැහැ නේ. මෙයාම මට ඕනි කියලා එහෙම මේ
මේක නෑ පටුව අදහසක් අඩුයි නෑ. ඒක, ඔව්, ඔව්. පටුව අදහසක් නෑ. එතකොට යාට තේරෙනවා දැන් අර අදහස් මැච් වෙන්නේ නැහැ අනම්මන වෙලා මිනිස්සේ පරිණතෙද්දි උට තේරෙනවා මේ මිනිස්සුත් එක්ක දැම්මට ඉන්න බෑ ඇත්තටම කියලා. ගැලපෙන්නේ නැති මිනිස්සෙක් එක්ක ඉන්නත් අමාරුයි. ඉන්න තමාරුයි නේ. එතකොට අනිවාර්යෙන් ගොඩක් වෙලාවට අනිත් එක ඌ යන තැනක් තියෙනවනේ මොකක් කරද දෙන්න පාත් දෙක යනකොට දෙන්න යන තැනක යුනිවර්සිටි හරි ජොබ් එකකට හරි. ඔව්. එතන තව සෙට් එකක් ඉන්නවනේ. ඉන්නවනේ ඒක හරි. එතන අනිවාර්යෙන් එකට වැඩ කරනවා. වැඩ කරනවා. මූ වෙනවා. ඔටෝ ඒකයි හිතලා කරන්න දෙයක් නෙමෙයි. ඒක ඔටෝ සාමාන්‍යයෙන් කැම්පස් ගියාම බූට් තියෙනවා කියන එක ඒ සාර ඒක එලල් කාලේ වෙන්නම නෝමල්. ලව් එක සෙට් වෙනවා කියන්නේ ඉතින් කෙලවෙන සම්භාවිතයි ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් බැජ් එක එහෙම දැන් දෙන්නම આવොත් ඉන්නවා. දෙන්නම කැම්පස් ආවත් ඉන්නවා. සාමාන්‍යයෙන් ඉතින් එකෙක් විතරක් આવොත් නම් ඒක තියෙන්නෙම නැති සයිස්. අනිවාර්යෙන් අපිත් මාත් යුනිවර්සිටි ගොඩක් එහෙමත් වෙලා තියෙනවා. දැන් අපි නම් සාමාන්‍යයෙන් පෙරදිනේ මොරටු දෙන්න ගියාමත් කෙලවෙන වෙලාවක් තියෙනවා. කෙලවෙනවා අනිවාර්යෙන්. ඔව්. ඒකේ මූ වෙන විදිහ නොවන විදිහ එතන තෝරගන්න ෆීල්ඩ් එක. ඔව් ඒක හරි. එමත් එක්ක ඉතින් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දැන් ඇතුලේ පටන් ගන්න ඒවත් ඇතුලේම නැති වෙනවා. එච්චර ගැලපෙන ඒවත් නැති වෙනකොට මේවා ගැන කතා කරන්න දෙයක් නැහැ. කිසි තේරුමක් නැහැ. ඒතකොට අන්තිමට වෙලා තියෙන්නේ ඒ ලෙවලුත් නැහැ. අරකට මේකත් නෑ. අරයටත් එම දැන් අර මං කිව්වා කලින් යාළුවාටත් මං මලින්ම මගේ යාළුවටම උන දේ අන්තිමට එෆයක් නැති වුණා. ඉතින් ඒ ලෙවල් ඉවරෙද්දිම නෑ. වැඩි කරලා යන්න ඕනේ. පෑගත් නැහැ. ඒ ලෙවලුත් නැහැ. මුකුත් නැහැ. ඊට පස්සේ වෙන එකක් මුද එකක් සෙට් කරගන්න විදියකුත් නැහැ. මානසික නිදහසක් තිබ්බයන්ද ඒ ලෙවල් පාස් වෙලා කියලා. එහෙම ඔව් ඒ කියන්නේ අර සාමාන්‍ය ලව් එකක් කරන ෆ්‍රී එකේ කරන්න පුළුවන් ලෙවල් එකකට එන්න ඕනේ කියලා අන්ඩර්ස්ටෑන්ඩින් එක. කරන්න. ආයෙ මොනවද ඒ ලෙවල් කාලේ තුරු සෙට් වෙනා ඊළඟ අවුරුද්දේ. ඊළඟේදී යාළුවෝ. ඒක කතා කරන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන් යාළුවෝ. ඉතින් යාළුවෝ ඉඳ කෙලෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ මේක පටන් ගන්න ක්ලාස් එකේ ධම්මනේ. ඒ කියන්නේ ඕක මෙහෙමයි. ගොඩ යන්නෙත් යාළුවෝ හින්දා. දැන් කෙලවෙන්නෙත් යාළුවෝ. යාළුවෙන් දැන් ওই ක්ලාස් යනකොට යන්නේ ක්ලාස් එක හොඳ හින්දා නෙමෙයිනේ. නෑ නෑ සෙට් එක යන හින්දා. සෙට් එක යන හින්දා දැන් උතන මේ ළමයින්ට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. හරිද? දැන් හිතන්නකෝ දැන් අපි ළමයි කවුඩ් එකක් ගමුකෝ ළමයි 50ක් ඉන්න එක. දැන් ওই 50න් දෙන්නෙක් විතරනේ සාමාන්‍යයෙන් අපි දෙන්නෙක් ගන්නත් බෑ. එකෙක් විතරනේ ගන්න වෙන්නේ ඉංජිනේරින් හරි මෙඩිසින් හරි කියන කතාවට. අනිවාර්යයෙන්. දැන් එතකොට මෙහෙම තර්කයක් දාන්න පුළුවන් නේ. දැන් නෝමල් ක්‍රවුඩ් එකෙන් අර වගේ දැන් හිතන්නකෝ ලක්ෂයක් ඉන්න ක්‍රවුඩ් එකෙන් 100ක් එළියට එනවා කියලා. දැන් උන් 100ට මොකක් හරි ස්පෙෂැලිටියක් තියෙන්න එපේ. ඔව්. දැන් උන් 100ත් අරුන් එක්කම යනවනම් ඔව් ඒක හරි. ඒ උන් ස්පෙෂල් වල මතුවෙන්න ඉතින් නැහැ. නෑ ඒක හරි. අනිවාර්යයෙන්. ඕම් ওই පොයින්ට් එක ගොඩක් කොල්ලොන්ට වැඩිපුර නේ කොල්ලොන්ට තේරෙන්නේ නැහැ ඕක. ඔව් අයස ඔක්කොම වැඩ කරන්නේ මේ විදිහට නම් මූත් කියලා ඒ විදිහටම වැඩ කරනවා. ඒක උට තේරෙන්නේ නැහැ මේ සමස්තය නෙමෙයි මේකේ ගොඩ යන්නේ මේකේ වෙනස් වෙන එක තමයි ගොඩ යන්නේ. අනිවාර්ය අර වෙනස් විදිහට වැඩ කරන නිසා වෙනස් විදිහට හිතනින්ද හැමදේම දැන් ඕක අපි දැකලා තියෙනවා සෙට් පිටින් පාඩම් කරලා ගොඩ යන උන් ඉඳලා තියෙනවා. හැබැයි මේ සෙට් එකේ කවදාවත් 30ක් 40ක් ඉඳලා නැහැ. 4යි 5යි. අනිවාර්ය. ඒ සර්කල් එක තමයි. යුනිවර්සිටි එකෙත් එච්චරමනේ ඔව් යුනිවර්සිටි එක සාමාන්‍යයෙන් කුප්පියක් දාගන්න කොල්ල සෙට් වෙන්නේ 4යි 5යි. ඒක හරි. ඒකලා 4 5 ගොඩ යනවා. ඒක ඔව් ඒකෙත් ඉතින් කොහොමත් අර ෆස්ට් ක්ලාස් දාන උන් අර මුන් ටික උන් ගොඩක් වෙලාවට සෙට් වෙනවත් අඩුයි. අනිවාර්ය. ඒකයි ඒක තමයි. ඊළඟට ඔය යාළුවන්ගෙන්ම තමයි ඔය ආදර කතාත් පටන් ගන්න. ආදර කතා පටන් ගන්නෙත් යාළුවාට කෙල්ලෙක් සෙට් නම් මටත් තියෙනවා. ඒක වැඩිපුරම වෙන්නේ කෙල්ලෝ. ඔව් කෙල්ලෝ. කෙල්ලෙක්ට සෙට් නොත් යාළුවාට සෙට් කරලා දෙනවාමයි. කොහෙන් හරි. අනිවාර්ය. ඒක කියනවාමයි. අනිවාර්යෙන් සෙට් කරනවා. ඕක ඉතින් ඒ කියන්නේ යාළුවෝ දැක්කම බම් මොටිවේට් වෙනවා. දැන් අම්බා අර අමු අඹේ කනකොටනේ ඔගේ මොකක්ද අර ආතල්ලේ දැනෙන්නේ අර අමු අඹේ කනකොට ඉතින් පැසේජ් කරනකොටනේ ටික් ටික් ගාලා මැසේජ් එක දකින්නේ ආතල් පැත්ත විතරයි අර අනිත් පැත්ත දකින්නේ නැහැ ඒක දකින්නත් බෑ ආතල් එකෙන් තව ආතල්ලයක් නැති කරන ලොකු ආතල්ලයක් නැති කරගන්න පොඩි ඒ කියන්නේ අර දුර බලන්නේ හරි පොඩි චූටි දෙයකින් දැන් අපි ඇම්බස් එකේ කතා කරමුකෝ කෙල්ලොන්ට කොල්ලෝ අනුපාත බැලුවොත් එමනේ ඔව් කෙල්ලෝ කොච්චර ඉන කොල්ලෝ අඩුයි දැන් ඒ ප්‍රශ්නයක් වෙලානේ තියෙන්නේ ඒක තමයි ප්‍රශ්නේ ඉතින් මේ ඉගෙන ගන්න නැති කේස් එක ඔව් කොල්ලෝ අඩුයි සෑහෙන ෆෝන් වල ගත්තොත් ෆෝන් ගැන අපි කතා කරන්න ඕනේ ඔව් ඔන්ලයින් අර්බුදයයි මේ ප්‍රශ්නයත් එක්ක ෆෝන් එක තමයි ඉතින් දැන්